සුබ දවසක්. අද අපි සාකච්ඡා කරන්න යන්නේ සාහිත්‍ය නිර්මාණය සඳහා ඉතාමත්ම වැදගත් වන අලංකාරවාදය ගැන. කවුද මේ අලංකාරවාදය ඉදිරිපත් කළේ? අලංකාරවාදය ඉදිරිපත් කළේ බාමහ. බාමහ කියන පඬිවරයා මේ අලංකාරවාදය කියන එක කාව්‍ය අලංකාර කියන ඔහුගේ කෘතියේ නිර්මාණය කරලා තියෙනවා. මේ අලංකාරවාදය කියලා කියන්නේ කාව්‍යයක එහෙම නැත්නම් සාහිත්‍ය නිර්මාණයක සුන්දරත්වය රඳා පවත්ව ගන්න ඒකේ තියෙන බාහිර සැලසිලි එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා අලංකාර මත පවසන සාහිත්‍ය විචාරවාදය. හරියටම කිව්වොත් අලංකාරවාදය කියලා කියන්නේ කාව්‍යක හෝ සාහිත්‍ය නිර්මාණයක සුන්දරත්වය රඳා පවතින්නේ එහි ඇති බාහිර සැලසිලි සහ අලංකාර මත පවසන සාහිත්‍ය විචාරවාදය. සරලවම කිව්වොත් මොකක්ද? සරලවම කිව්වොත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පසට අමුතුම චමත්කාරයක් ලබා දීමට භාවිතා කරන විවිධ අලංකාර කාව්‍ය ආත්මය විදිහට සලකන එක තමයි මේ අලංකාරවාදීනි කරන්නේ. මේ සංස්කෘතික සාහිත්‍ය විචාරයේ මුල් යුගයේ බිහිවෙච්ච ප්‍රමුඛතම වාදයක්. හරිද? අලංකාරවාදයේ මූලික ලක්ෂණ. මොනවද මේ අලංකාරවාදයේ තියෙන මූලික ලක්ෂණ? එකක් තමයි කාව්‍ය ශාරීරිය සහ අලංකාරය. කාව්‍යයේ ශාරීරිය සහ අලංකාරය කියන එක. ඒ වගේම ස්වභාවෝක්තියට වඩා කාව්‍යෝක්තියක් මේකේ දක්නට ලැබෙනවා. ඒගොම ශබ්ද සහ අර්ථ දිව්‍යයක් මේකේ දකින්න ලැබෙනවා. මේ අලංකාරවාදී නිසා කාව්‍යකරණයට හුදු හැඟීම් ප්‍රකාශයක් විතරක් නෙමෙයි, එය මනා පුහුණුවකින් යුතු ශිල්පයක් බවට පත් කරන්න පුළුවන්. කවියෙකු වෙන්න නම් මෙම අලංකාර ශාස්ත්‍රයේ පිළිබඳ මනා දැනුමක් තියෙන්න ඕනි කියලා පැරණි විචාරකයෝ මත පළ කරනවා. ඊළඟ මාතෘකාව තමයි සංස්කෘතික අලංකාරවාදී මූලධර්ම. මොනවද මේ සංස්කෘතික අලංකාරවාදී මූලධර්ම? එකක් තමයි අලංකාරයේ කාව්‍ය ආත්මය ලෙස සැලකීම. අලංකාරයේ කාව්‍ය ආත්මය විදිහට සලකන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? අලංකාරවාදයේදී මූලිකතම ස්ථවරයක් වන්නේ කාව්‍යක සුන්දරත්වය රඳා පවතින්නේ අලංකාර මත පමණක් වන බවයි. එතකොට කවියක් නැත්නම් සාහිත්‍ය නිර්මාණයක් ඒක සුන්දරත්වය අලංකාරය කියවන්නා තුළ චිත්‍රූප මෙවැනි විදිහට කියවන්නට ආස වෙන විදිහට ඒ කාව්‍ය නිර්මාණය කරන්න නම් ගොඩක්ම වැදගත් වෙන්නේ අලංකාරය. රූපවත් ස්ත්‍රියක් වුණත් ආභරණ නැති වුණාම බබලන්නේ නැතිසේම අලංකාර රහිත කාව්‍ය රසවත් නොවන බව විවිධ විචාරකයෝ විවිධ අලංකාරවාදීන් විවිධ මත පළ කරනවා. කොච්චර ලස්සන ස්ත්‍රියක් වුණත් යාට කිසිම ඔය ආභරණයක් එහෙම දාන්නේ නැත්තම් ඒ ලස්සන නැහැ වගේ තමයි මේ කාව්‍ය නිර්මාණ වලටත් මේ අලංකාරයන් දැම්මේ නැති වුණාම ඒකේ සුන්දරත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟ එක තමයි ශබ්ද සහ අර්ථයන්ගේ එකතුව. දැන් කාව්‍යයක් කියලා කියන්නේ හුදෙක් වචන සමූහයක්. එහෙම නැත්නම් අදහසක් විතරක්ම නෙවෙයි. ශබ්දය සහ අර්ථය යන දෙකෙහිම මනා සංයෝගයෙන් මේ ශබ්දේ මේ කාව්‍ය නිර්මාණය වෙලා තියෙනවා. නේද? එතකොට ශබ්දයන් ගත්තයින් පස්සේ වචනවල ශ්‍රව්‍ය ගෝචර සුන්දරත්වය, අර්ථය ගත්තයින් පස්සේ මේ අර්ථවලින් කියවෙනා වූ අදහස මේකෙදි ගන්න පුළුවන්. එතකොට ශබ්ද සහ අර්ථයන්ගේ එකතුවත් සංස්කෘතික අලංකාරවාදී මූල ධර්මයක්. අනිත් එක තමයි වක්‍රෝක්තිය. මොකද්ද වක්‍රෝක්තිය කියලා කියන්නේ? කාව්‍ය නිර්මාණය කිරීම සඳහා බොහෝසෙයින් භාවිතයට ගන්න ස්වභාව සෞන්දර්ය ස්වභාවය ඒ දකින්නට ලැබෙන විවිධ අත්දැකීම් නේද? එතකොට ස්වභාව සෞන්දර්ය කාන්තාව වගේ මාත්‍රකාණි. එතකොට මේ ස්වභාව ධර්මයේ තියෙන ඒවා ස්වභාවික කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ශ්‍රුති ප්‍රකාශ කාව්‍යයක් වෙන්න නම් යම්කිසි වක්‍ර ස්වරූපයක් තියෙනවා. අපිට ඍජුවම ඒ තියෙන දේ ප්‍රකාශ කරන්න බෑ. වක්‍ර ස්වරූපයකින් තමයි මේක ඉදිරිපත් කරන්න ඕනේ. බාමහ පඬිවරයාට අනුව සියලු අලංකාරයන්ට පදනම වෙලා තියෙන මේ වක්‍රෝක්තිය. වක්‍රෝක්තිය කියලා කියන්නේ මොකද්ද? ඍජු දේවල් ස්වභාව සෞන්දර්ය කියන්නේ හිතන්නකෝ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනා වූ ඍජු ප්‍රකාශන කාව්‍යයක් වෙන්න නම් ඒවාට යම්කිසි වක්‍ර ස්වරූපයක් තියෙන්න ඕනේ. අපි ඒකට තමයි කියන්නේ මේ වක්‍රෝක්තිය කියලා. අනිත් එක තමයි අලංකාර වර්ගීකරණය. අලංකාරයන් වර්ගීකරණය කරන්න පුළුවන් පුතේ ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි ශබ්දාලංකාර, අනිත් එක තමයි අර්ථාලංකාර. අලංකාරවාදීන් ප්‍රධාන වශයෙන් අලංකාර කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒක තමයි ශබ්දාලංකාර මම කලින් කිව්වා වගේ අර්ථාලංකාර. ශබ්දාලංකාර විදිහට වචනවල ශබ්ද රසය මගින් ඇති කරන අලංකාර නේද? ශබ්දයක්නේ
අපිට ඇහෙන දෙයක් නේද? වචනවල ශබ්ද රසය මගින් ඇති කරන අලංකාරය තමයි අපි ශබ්ද අලංකාරය කියලා කියන්නේ. මේකට අනුප්‍රාස යමකය වගේම ගන්න පුළුවන්. ඒ වගේම අර්ථ අලංකාරය කියලා කියන්නේ අර්ථයේ චමත්කාරය මගින් ඇති කරන අලංකාරය. අර්ථයේ චමත්කාරය මගින් ඇති කරන අලංකාරයට තමයි අපි කියන්නේ අර්ථ අලංකාරය කියලා. මේක උදාහරණයක් විදිහට ගත්තොත් උපමා, රූපක, උත්ප්‍රේක්ෂ අලංකාරය වගේ දේවල් අතිශයෝක්තිය ගන්න පුළුවන්. ඊළඟ එක තමයි දෝෂ වර්ජනය. අපි හොඳ කාව්‍යයක් නිර්මාණය කරනවා නම් අලංකාර එක්කිරීමම විතරක් නෙමෙයි. ඒ කාව්‍යයේ වෙන්න පුළුවන් දෝෂ නේද? අර දසවිධ දෝෂ කියලා තියෙන්නේ. අන්නේ දෝෂ 10න්ගෙන් නොයුක්ත වෙන්න ඕනේ. දෝෂයන් තියෙනවා නම් ඒක හොඳ කාව්‍ය නිර්මාණයක් වෙන්නේ නැහැ. ඊළඟ මාතෘකාව තමයි අපි සාකච්ඡා කරන්නේ අලංකාරවාදී සිංහල සාහිත්‍යයේ භාවිතා වෙලා තියෙන ආකාරය. කොහොමද මේ අලංකාරවාදී සිංහල සාහිත්‍යය තුළ භාවිතා වෙලා තියෙන්නේ? මේ සංස්කෘත අලංකාරවාදය සිංහල සාහිත්‍ය කෙරෙහි ඉතා තදින් බලපා ඇති අතර විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ අග භාගයේ සිට කෝට්ටේ යුගයේ දක්වා ලියවිච්ච බොහෝ කෘතිවල මේ අලංකාරවාදී ලක්ෂණ වලින් පෝෂණය වෙලා තියෙනවා. අනුරාධපුරයේ ඉඳලා කෝට්ටේ යුගයේ ලියවිච්ච බොහෝ කෘතීන් වල මේ අලංකාරවාදී ලක්ෂණයන් පෝෂණය වෙලා තියෙනවා. සිංහල සාහිත්‍ය තුළ මේ අලංකාරවාදයේ භාවිතා වෙලා තියෙන ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. බලමු. එකක් තමයි සියබස් ලකර සහ අලංකාර නීති. මොනවද මේ? සිංහලයේ පැවැත්මිතම ගිහි කාව්‍ය විදිහට අපි සලකන්නේ සියබස් ලකර. නේද? එතකොට සංස්කෘතයේ බාමහ කියන පඬිවරයාගේ කෘතියක් වන කාව්‍ය අලංකාර කෘතිය ඇසුරින් ලියවිලා තියෙනවා. සියබස් ලකර කියන එක සංස්කෘත බාමහ පඬිවරයාගේ කාව්‍ය අලංකාර කියන කෘතියේ ආభాෂය අරගෙන ඒකෙන් ගන්න පුළුවන් අනුසාරයෙන් ලියවිලා තියෙන දෙයක්. එමකින් කවිය සිංහල කවියාට අලංකාර භාවිත කර යුතු ආකාරය කියලා දෙනවා. කාව්‍යයක ශාරීරික ලෙස සැලකෙන වචන සහ අර්ථ ගැනීමේදී අලංකාර අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කරනවා. කාව්‍යයක ශාරීරික විදිහට සැලකන්නේ මොකද්ද? මේ වචන සහ අර්ථයන්. මේවට අලංකාරයන් අත්‍යවශ්‍යයි කියලා මේ අලංකාරවාදයේ කියන පොතේ තියෙනවා. ඊළඟ එක තමයි ශබ්ද අලංකාර භාවිතය. පැරණි කවීන් මොකද්ද? පැරණි කවීන් ශබ්ද රසය ඇති කිරීම මගින් අක්ෂර සහ පද නැවත නැවත යෙදීම ඉවත් අනුප්‍රාසය බහුලව පාවිච්චි කරලා තියෙනවා. ශබ්දයක් ඇති කිරීමට නේද? උදාහරණයක් විදිහට කෝට්ටේයෝගේ සන්දේශ කාව්‍ය සහ පැරකුම්බා සිරිත වගේ කෘතිවල සවන් සනහන අයුරින් ඒ කියන්නේ සවනට දැකගෙන අපිට අහගෙන ඉන්න ආස හිතෙන විදිහට අකුරු ගලපලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්. ඊළඟ භාවිතා වෙලා තියෙන ආකාරය තමයි අර්ථාලංකාර භාවිතය. කොහොමද මේ අර්ථාලංකාර භාවිත කරලා තියෙන්නේ? සිංහල කාව්‍යයේ ස්ත්‍රී වර්ණනාවන්, නගර වර්ණනාවන් වගේම ස්වභාවික සෞන්දර්ය විස්තර කරනකොට මේ අලංකාර මූල ධර්ම ප්‍රමුඛ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි උපමා, රූපක, අතිශයෝක්තිය ගන්න පුළුවන්. උපමා විදිහට උදාහරණයක් කිව්වොත් මුහුණ කියන එක සඳට. ඇස නිල් මහ නිල් මල් වලට උපමා කරලා තියෙනවා. සඳ වැනි මුහුණ. ඊළඟට රූපක. රූපකයක් කියන්නේ උපමා වෙන වස්තුව සහ උපමේය අතර වෙනසක් නැති බව තමයි රූපක. එතකොට වදන මල, නෙත නීලෝපතල පල ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට අතිශයෝක්තිය ගත්තයින් පස්සේ රජවරු, දෙවිවරුන්ගේ වීරත්වය සහ රූපය වර්ණනා කිරීමේදී ලෝක සම්මතයෙන් එපිට මේ අලංකාර භාවිත කරලා තියෙනවා. ඒකල රජවරු, දෙවිවරු නේද? අපිට යාළාගේ තියෙන වීරත්වය, රූපය වර්ණනා, ස්ත්‍රීන්ගේ කාන්තාවගේ රූපය වර්ණනා කරන විදිහ, ස්වභාවික සෞන්දර්ය වර්ණනා කරනකොට සම්මතයෙන් එපිටට ගිය අලංකාරයන් භාවිත කරලා තියෙනවා. ඊළඟ එක තමයි ගී කාව්‍ය සහ මහා කාව්‍ය සම්ප්‍රදාය. මේ මොකද්ද? කෞසිලමින හා මෝදේවතාවත වගේ ගී කාව්‍යවල අලංකාරවාදයේ ඉතා ඉහළින් භාවිත කරලා තියෙනවා. එහිදී සංස්කෘත මහා කාව්‍ය ලක්ෂණ අනුගමනය කරමින් අර්ථය සහ ශබ්දයේ චමත්කාරය මතු කර පෙන්නලා තියෙනවා.
දැන් ඔය වර්ණනා විදිහට ගත්තයින් පස්සේ නගර, සූර්යෝදය, සූර්යාස්තමය සහ ඍතු වර්ණනා කිරීමේදී මේ අලංකාරයන් බහුලව පාවිච්චි කරලා තියෙනවා. ගැති භක්තිය. රජුන්ගේ බුදුන්ගේ ගුණ කීම සඳහා සභාභෝක්තියෙන් බැහැර වෙලා වක්‍රෝක්තිය භාවිතා කිරීමක් දක්නට ලැබෙනවා. ඊළඟට තමයි ඡන්ද ශාස්ත්‍රය. මේක රිද්මය හා ශබ්ද අලංකාර පවත්වා ගැනීම සඳහා විවිධ විරිත් භාවිත කරලා තියෙනවා. මේ අලංකාරවාදයේ භාවිත වෙච්ච විවිධ ශ්‍රේෂ්ඨයන්. කාලයත් සමග මේ අලංකාරවාදයේ පසුපසම යාම නිසා කවීන්ගේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට වඩා කෘතිම අලංකාර කෙරෙහි අවධානයක් යොමු කළ බවට පසුකාලීන විචාරකයෝ උදාහරණයක් මාර්ටින් වික්‍රමසිංහ වගේ විචාරකයෝ විවිධ මත පළ කරලා තියෙනවා. ඊළඟ මාතෘකාව තමයි මේ අලංකාරවාදයේ පැතිර ගිය ආකාරය. කොහොමද මේ අලංකාරවාදයේ පැතිර ගියේ? අලංකාරවාදය ಭಾರತයේ උපත ලබා ඉන්පසු ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල් කරා ව්‍යාප්ත වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රීය සම්ප්‍රදායන් හා කාව්‍ය ශාස්ත්‍ර ග්‍රන්ථ ඇසුරු කරගෙන. මේකේ පැතිරීම ප්‍රධාන අධ්‍යයන කීපයක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ಭಾರತයේ ආරම්භය සහ විකාශනය. මේ අලංකාරවාදයේ මූලාරම්භය ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසටත් එපිටට දිව යනවා. දැන් බාමහ පඬිවරයා මොහුගේ කාව්‍ය අලංකාර කෘතිය හරහා අලංකාරවාදයේ ස්වාධීන විචාර පද්ධතියක් ලෙස මුල්වරට ස්ථාපිත වෙලා තියෙනවා. ඉස්සෙල්ලාම ගත්තොත් කාව්‍ය අලංකාරය කෘතිය අලංකාරවාදයේ ස්වාධීන විචාර පද්ධතියක් විදිහට මුල්වරටම ස්ථාපිත වෙලා තියෙනවා. ඊළඟට දණ්ඩි පඬිවරයා දැන් ಭಾರತೀಯ ආරම්භ වෙච්ච මේක ಭಾರತೀය ආරම්භ වෙලා ඒක විකාශනය වුණා. එක්කෙනෙක් තමයි බාමහ පඬිවරයාගේ කෘතිය. අනිත් එක තමයි දණ්ඩි පඬිවරයා. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේදී දණ්ඩි පඬිවරයා ලියපු කාව්‍යාදර්ශය අලංකාරවාදයේ පැතිරවීමේ ප්‍රබලම මෙවනමක් වුණා. මේක කොතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් ඉන්දියාවේ විවිධ ප්‍රාදේශීය භාෂාවලට වගේම සිංහල භාෂාවටද මේක පරිවර්තනය වෙලා තියෙනවා. සිංහලයාගේ පහසුව සඳහා සිංහල භාෂාවට පරිවර්තනය වීමක් දක්නට ලැබෙනවා. ඊළඟ එක තමයි රාජ්‍යානුග්‍රහය සහ ශාස්ත්‍රීය මධ්‍යස්ථාන. අතීතයේ කාව්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ රජවාසල හා ආගමික මධ්‍යස්ථානය. මොකද්ද? පිරිවෙන් ආශ්‍රිතව පවත්වාගෙන ගිය විෂයක්. හරිද? කාව්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ රජවාසල් වල ආගමික මධ්‍යස්ථාන වල පවත්වාගෙන ගිය විෂයක්. පඬිවරුන් රාජ සභාවලදී තමන්ගේ අලංකාර ශාස්ත්‍ර දැනුම ප්‍රදර්ශනය කරලා තියෙනවා. පඬිවරු රාජ සභාවන් වලදී එයාලා කවි කියවන්නේ නේද? රජවරු ගැන, දේවිවරු ගැන නේද? දේවි මේ කුමාරිකාවන් ගැන, රජපිසව ගැන කවි වර්ණනා කළා. කවියෙකු වීම සඳහා අලංකාර ශාස්ත්‍රය දැන සිටීම අත්‍යවශ්‍ය සුදුසුකමක් විදිහට සම්මත වුණා. සම්මත වෙච්ච නිසා ශිෂ්‍ය පරම්පරාව හරහා මේ වේගයෙන් පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඊළඟ එක තමයි ශ්‍රී ලංකාවට පැමිණීම. ඔය සියබස් ලකන යුගයේදී ශ්‍රී ලංකාවට අලංකාරවාදයේ පැමිණිය අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී. සිංහල පද්‍ය බලන්න සීගිරි කුරුටුමිය පරීක්ෂා කිරීමේදී පෙනී යන විදිහට කල ඉඳපු සාමාන්‍ය ජනයා පවා උපමා රූපක වැනි අලංකාර පිළිමවල දැන සිටි බව අපිට මේකෙදි කියන්න පුළුවන්. ඒ වගේම සියබස් ලකන ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේදී හතරවෙනි මිහිඳු රජු එහෙම තමයි සේන රජු කියලා කියන අයට විසින් රචිත මෙය දණ්ඩීන්ගේ කාව්‍ය දර්ශයේ සිංහල අනුවාදය. මේකෙන් පස්සේ සිංහල සාහිත්‍යයේ සම්මත විචාර ක්‍රමයේ බවට අලංකාරවාදය පත් වෙලා තියෙනවා. ඊළඟ එක තමයි මධ්‍යකාලීන සිංහල සාහිත්‍යයේ ආධිපත්‍යය. පොළොන්නරුව, දඹදෙණිය, කෝට්ටේ යුගවලදී අලංකාරවාදය ඉතා හදින් මුල් බැස ගත්තා. ධර්ම සාහිත්‍ය බුදු සිරිත වර්ණනා කිරීමේදී පවා, ඒ කියන්නේ බුදු සරණ, අමාවතුර වගේ කෘති රචනා කිරීමේදී මේ අලංකාර භාවිත කරලා තියෙනවා. සංදේශ කාව්‍ය සඳහා භාවිත කරලා තියෙනවා. කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යයේදී ශබ්ද අලංකාර සහ අර්ථ අලංකාර භාවිතය එහි උපරිමයටම ළඟා වෙලා තියෙනවා. අපි පැතිරලාගේ වෙනත් ආකාරයන් ගැන සාකච්ඡා කරනකොට විචාර ග්‍රන්ථ නේද? විචාර ග්‍රන්ථ විදිහට කාව්‍ය අලංකාර, කාව්‍යාදර්ශ, ඊළඟට සියබස් ලකන වගේ කෘති වලින් මේක පැතිරිලා ගියා. පිරිවෙන් අධ්‍යාපනය
පැරණි සිංහල අධ්‍යාපන ක්‍රමය තුළ අලංකාර ශාස්ත්‍රය අනිවාර්ය විෂයක් වුණා. මහා කාව්‍ය අලංකාර බහුලව යොදා ලියූ ජානකී හරණ කියන සංස්කෘත කෞසිලමින වගේ කෘති ආදර්ශයට ගත්තා. ඒ කාලයත් සමග අලංකාරවාදයේ රසවාදය සහ ධ්වනිවාදය වැනි ගැඹුරු විචාරවාදයන්ට මඟ පෑදුවද අදටත් ඕනෑම සාහිත්‍ය නිර්මාණයක මූලික සුන්දරත්වය මැනවලීමට මේ අලංකාරවාදයේ මූලධර්ම උපයෝගී වෙනවයි කියලා අපිට මේකෙදි විස්තර කරන්න පුළුවන්. ඉතින් අද පාඩම ඉවරයි. ඔයාලට කොහේ හරි නොතේරිච්ච තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්.